family members, and welcome back to my channel. And first of all, don't forget to subscribe my channel. Hi, ඔයාලට කොහමද? ඉතින් 2025 මගේ first video එක තමයි මම අද අරන් එන්නේ. හැමෝම මේ දවස්වල Temu orders unbox කරනවානේ. ඉතින් මගේ Temu order එක මට ඊයේ හම්බුණා. මට හිතුණා ඒක unbox කරන්න. හැබැයි මෙතන unbox කරන්න කලින් මම ඊයේ හවස මේක unbox කරා. මට ඉන්න බැරි වුණා. ඉඳන්ම unbox කරා. අපි බලමු මගේ පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ මගේ පැක්කා එක. මගේ ආසාවෙන් හිටියේ මම මේක දැම්මා. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් දාන්නම්. ඒකේ ප්‍රයිස් එක කොහොමද කියලා. 487ක් චූටි ගානක් උනේ. ඒක දැම්මා. ඒක හරි ලස්සනයි නීට්. පොඩි ඉස්තටික් ලුක් එකක් තියෙන නිසා මම ඕඩර් කරා. මේ තියෙන එක දැම්මට පස්සේ මගේ ෆෝන් එක නයිස්. ඊට පස්සේ තියෙනවා UV light එකක්. මට nails දාන්න පිස්සු තියෙනවා. ඒ නිසා මම UV light එකක් ඕඩර් කරා. මේක උනේ රුපියල් 525ක්. ඒක හිතුවටදී හොඳයි. හැබැයි හිතුවේ නෑ වර්ක් කරයි කියලා. ඒක වර්ක් කරා. ඊයටයි මම ටෙස්ට් කරලා බැලුවා. ඒකත් ෂොක්. ඊට පස්සේ තියෙන්නේ මගේ acrylic nail powder set එක. මේක රුපියල් අතකට 1800 ගණක් වුණේ. ඔව් 1837යි. ඒකත් ෂොක්. ඒකේ dipping powders colours 3කින් තිබ්බා. හිතුවට වැඩි ඒක නම් worth. ඇත්තමයි worth. ඒකේ pink color dipping powder එකක්. සීල් කරලා ක්වොලිටියට එවලා තියෙනවා. බොක්ස් එක නම් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බා. පැකේජ් එකේ ඉතින් මොකක් හරි වෙන්නේ නැති. ඊට පස්සේ තියෙනවා එකම white color dipping එක. තකොට clear විනිවිද පේන dipping powder එක. එතකොට මේ මං එළියට ගන්නේ මොනම එක. මේකේ තමයි paint brush එක dip කරලා ඊට පස්සේ dip කරපු paint brush එක අර powder එක තියෙන්නේ. powder එකේ උඩින් තියලා ඊට පස්සේ තමයි ඒක nail එකේ apply කරන්නේ. චූටි glass එකක් තිබ්බා. ඒක මම හිතුවේ plastic කියලා. ඒක හැබැයි glass. paint brush ටිකක් තියෙනවා සහ nail එක ගාන්ට ෆික්ස් කරගන්න එකක් තියෙනවා. සෝ මේක තමයි මගේ Temu order එක. මේක මේ ඔක්කොටම ගියේ 2982ක්. ඔව් 2982යි. දවස් මම මේක 28 වෙනිදා දැම්මේ පෙබරවාරි 28. එතකොට මට දවස් 10ක් ඇතුළත වගේ හම්බ වුණා. ඇත්තමයි හොඳටම පැක් කරලා කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්නේ වල තිබ්බා. සහ ඉක්මනට ආවා. AliExpress එහෙම වගේ නෙමෙයි. AliExpress නම් මගේ නෑ මට රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මම මෑතකදී orders වගේක් දැම්මා. ඒක මට තාම හම්බුන්නේ නෑ. මාස දෙකක් විතර වෙන්න එනවා. දාපු ප්‍රොඩක්ට් දෙක මට රිෆන්ඩ් ආවා. නමුත් අනිත් දෙක ගැන තාම නෑ. කිසිම ආරංචියක් නෑ. ඒ තියෙන්නේ මගේ Temu order එක. මේක ගැන නම් satisfied. ඒ වගේම බැක් කවර් එකත් සුපර්බ්. ඒක මම දාලා බැලුවා ෂෝයි එක. දැන් මට තියෙන්නේ මේ dipping acrylic powder set එකත් එක්ක පොඩි වැඩ වගේක් කරන්න. මම මේක ටෙස්ට් කරලා බලන්න හිතුවා. මොකද ආසයි පාවිච්චි කරන කලෝක ආසයි. පාවිච්චි කරලා පස්සේ තමයි ඔගේ ආසාව වෙන්නේ. හැබැයි ඒක ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා. හරි ඔන්න මම මගේ සිස්ටර්-ඉන්-ලෝව අල්ලගත්තා විද්‍යාගාර මීයා හැටියට මේපා. එයාගේ nail එකකට තමයි මම මේ dipping powder එකෙන් nail එකක් දාන්න යන්නේ. first එකේ tips තියෙනවා. tip එකක් මම අකි
අක්කිගේ nail එකට අලව ගත්තා. UV light එක set කරන්න තියාගත්තා. මම මේ දාගන්නේ මොනම එක ඊට පස්සේ paint brush එක. මොනම එකේ paint brush එක ඉස්සලා dip කරගන්නවා. ඒක dip කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහට nail powder එක paint brush එකට අරගෙන තමයි nail එක උඩ අපි apply කරගන්නේ. ඒක just මම test කරන්නේ මේකේ වැරදි ඇති, මේක කරන්න කලින් කරන්න දේවල් ඇති. ඉතින් ඒක ගැන මට බනින්න එපා. මොකද මාත් මේක test කරන්නේ. මේක ගෙනාවේ ආසාවට නැතුව මේ බිස්නස් එකක් විදිහට පටන් ගන්න නෙමෙයි. just මගේ ආසාවට ගෙනාවේ. සහ දැන් මම මගේ ආසාවේ පළවෙනි ටෙස්ට් එක කරනවා අක්කේ nail එකට. හැබැයි ළමයි ඊටට වඩා හොඳයි. nail එකට ගන්න ෆික්ස් වෙනවා. එතකොට මොනම එකක් කිසිම අවුලක් නැහැ. මට මේ බ්‍රෑන්ඩ් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. මොකද මම ඊයේ රෑත් මගේ nail එකට දැම්මා. මේ ඔයාලට පෙන්වන්න වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒ නිසා යක්කිව අල්ලගත්තේ. යක්කිගේ nail එකට මේක දාලා බලන්න. ඔන්න ඊට පස්සේ මම මේ nail එක UV light එකට මේව කරා. විනාඩියක් වගේ තමයි මම UV light එකේ nail එක තිබ්බේ. ඊට පස්සේ ටිප් එක මම ගලවලා අයින් කරා. මොකද තත්ත්වය කියලා බලන්න. ටිප් එක ගලවලත් මම UV light එකට nail එක තියාගෙන ඉන්න කිව්වා. මට පොඩ්ඩක් අර මේක නිකන් ජෙලි එකක් වගේනේ. ඒක නිකන් සෙට් වෙලා නැති පොඩි මේකක් මට දැනුණා. ඊට පස්සේ තව තප්පර 30ක් විතර UV light එකට තිබ්බා. ඊට පස්සේ nail cutters use කරලා මම nail එක ගානට කට් කරගත්තා. මේකට මම use කරේ මේ අර edges කපන්න වෙනම nail cutter set එකේ තියෙනවා edges කපන එකක්. ඒක තමයි මම use කරේ. නැත්තම් normal එකෙන් කපන්න බෑ. මොකද ඒකේ රවුමටනේ කැපෙන්නේ. ඊට පස්සේ මම nail එක ගානට polish කරගත්තා. ඒක මැදගත්තා. මදින එක තමයි අමාරු ළමයි. මොකද nails දාන තැන්වල, nail arts දාන තැන්වල, nails දාන තැන්වල තියෙනවා යාලට machine එකක්. ඒ machine එකෙන් තමයි මෙයාලා ගානට nail එක මැදලා ගානට level කරලා fix කරගන්නේ. but අපිට එහෙම නෑනේ. එතකොට මේ process එකට ගොඩාක් වෙලා යනවා. මම මේ වීඩියෝ එක reduce කරලා තියෙන්නේ. but මේ වීඩියෝ එකේ විනාඩි 15ක් තියෙනවා. එතකොට ඒ කියන්නේ හිතන්නකෝ මට මේ එක nail එකක් ගානට level up කරලා fix කරගන්න විනාඩි 15ක් යනවා කියන්නේ. මොකද අපි manual system එකනේ කරන්නේ. එයාලට machines තියෙනවා nails දාන තැන්වල. එතකොට මේ එයාලට වැඩි time එකක් යන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ nails දාන තැන්වල කට්ටිය ලොකු ගණන් කියලා nails දාන එක ගැන ළමයි ඒක ඇත්තම ඒ ගානත් එයාලට මදි කියලා හිතන වෙලාවක් තියෙනවා. මට හිතුණා එයාලා කොච්චර මහන්සියක් ගන්නවද මෙහෙම දේවල් කරන්න. හරිම ඔළුවේ නිදහස් ඔළුවකට විතරයි මේ වගේ දෙයක් කරන්න පුළුවන්. සහ මේකට ගොඩාක් කාලය වැය වෙනවා. එයාලගේ කාලේ, එයාලගේ මහන්සිය, එයාලගේ නිර්මාණශීලී හැකියාවත් එක්ක තමයි එයාලා මේක කරන්නේ. ඒ නිසා එයාලා කියන ගාන මං හිතන්නේ ඒකට worth. If I traded the world for my psyche, if I won, baby, what would the price be? දැන් ඔයාලා බලන්න නැති art and craft YouTube channel එක මෙන්න දැන් nails දානවත් වෙන නෑ. just මට මගේ demo order එක unbox කරලා ඒකේ තිබ්බ දේවල් කොහොමද මම order කරපුවා මං හිතපු විදිහටම ආවද ඒක සහ මං ගෙනාවු product එක කොහොමද මං ඒ ගත්ත ගානට මට ඒ product එක worth කියලායි මට ඔයාලට පෙන්වන්න ඕනේ උනේ. නැතුව මේක මම business එකක් විතර කරන්න පටන් ගත්තා. ඒ වගේ දෙයක් කියන්න හදුවේ නෙමෙයි. මං ගෙනාවු product එකේ quality එක තමයි මම බැලුවේ. ඔන්න ඉතින් nail එක done සහ nail එක just හිතුව ගානට ආවා සහ මට සතුටුයි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙන්නම්. bye. Don't forget to subscribe my channel.